දන්නවද රජරට ඉදිවෙන දැවැන්ත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ගැන? අතීත උරුමය නවීන ප්‍රවාහන අනාගතයක් සමග සම්බන්ධ කරන උපාය මාර්ගික දොරටුවක් ලෙස ඉදිවන අනුරාධපුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මෙරට ප්‍රවාහන පද්ධතියේ නව යුගයක් සනිටුහන් කිරීමට සූදානම් වන දැවැන්ත ව්‍යාපෘතියක්. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණය කාර්යක්ෂම කිරීමේ ජාතික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් ලෙස මෙම දැවැන්ත සංකල්පය 2016 වසරේදී ආරම්භ වූ අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිල වශයෙන් හඳුනා ගැනෙනවා. ඒ පූජා භූමිය සංරක්ෂණය, වන්දනාකරුවන්ගේ සුව පහසුව සහ අනුරාධපුරයේ ඓතිහාසික අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් මගී ප්‍රවාහනයේ පවතින අකාර්යක්ෂමතාවය සහ ප්‍රවාහන තදබදය සඳහා කාලීන සහ දිගුකාලීන විසඳුම් ලබා දීමේ අරමුණෙන් ව්‍යාපෘතියේ මූලික අනුමැතිය සහ විදේශ ණය ගිවිසුම් අත්සන් කිරීම 2016 වසරේදී සිදු වී ඇති අතර ඉදිකිරීම් ක්‍රියාවලියේදී සැලකිය යුතු අභියෝග රැසකට එවකට මුහුණ දී තිබෙනවා. ඉන් ප්‍රධානම අභියෝගය වී ඇත්තේ ඉඩම් අත්පත් කර ගැනීම සහ වන්දි ගෙවීමේ ප්‍රමාදයන්. කෙසේ වෙතත් 2022 වසරේ පෙබරවාරි 24 වැනිදා ඉදිකිරීම ආරම්භ කළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2144ක්. මූල්‍ය පහසුකම් සැපයීම සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිත ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලබනවා. නාගරික සංවර්ධන අධිකාරියේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේ දෙසැම්බර් 31 වන විට ඉදිකිරීම් කටයුතු తాවකාලිකව අත්හිටුවීමට බලධාරීන්ට සිදුවනවා. පසුව වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය මුල් සැලසුමට ඇතුළත් නොවූ පහසුකම් රැසක් ඇතුළත් කරමින් නාගරික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් ලෙස නැවත ආරම්භ කර තිබෙනවා. දුම්රිය සහ බස් රථ සේවා ඒකාබද්ධ කරමින් කාර්යක්ෂම විධිමත් ප්‍රවාහන සේවාවක් මෙන්ම මගී ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙම මධ්‍යස්ථානය තුලින් අවස්ථාව සැලසෙන අතර සාමාන්‍ය මගී ජනතාවට මෙන්ම විදේශ සංචාරකයන්ටද සේවා සහ පහසුකම් ලබා ගැනීමට හැකියාව පවතිනවා. විදුලි පඩිපෙළ සහිත දෙමහල් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංකීර්ණයේ බැංකු, තැපැල්, ආපනශාලා පහසුකම් මෙන්ම මගීන්ට, සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට නවාතැන් පහසුකම්, මෝටර් රථ, ත්‍රිරෝද රථ, යතුරුපැදි, පාපැදි පහසුකම් ලබා ගැනීම සහ එම වාහන ආරක්ෂිතව නවතා තැබීමේ අංගනයක් ඇතුළු අංග රැසකින් සමන්විත වනවා. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ධාරිතාවය වැඩි කර ආකර්ශනීය ලෙස සංවර්ධනය කර සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට සහන මිලට නවාතැන් පහසුකම් ලබා දීමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. අනුරාධපුරය කියන්නේ ලෝක උරුමයක් ලෙසින් සැලකෙන රටේ ප්‍රධානතම පූජනීය නගරය. මිලියන ගණනින් වන්දනාකරුවන් පැමිණෙන මේ වන්දනීය නගරයේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය මේ වන විට ඉතා වේගවත්ව ඉදිවෙමින් පවතිනවා. වසර ගණනාවක් පුරා දේශපාලන වෙනස් වීම, ආර්ථික අර්බුද සහ අරමුදල් හිඟකම් වැනි බාධක පැමිණි නමුත් කිසිවෙකුත් අත් නොහල මෙම ජාතික ව්‍යාපෘතිය 2026 වසරේ මාර්තු මාසයේ අවසන් වන විට සමස්ත ව්‍යාපෘතියේම වැඩ කටයුතු අවසන් කර පොදු ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් නුදුරේම මෙහි පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට වෙන් වූ පොරොත්තු ශාලාවක විවේකගෙන කාලය අපත යාමකින් තොරව නවීන බස් රථයකින් පූජා භූමිය කරා යාමට අවස්ථාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.